1996 සමාජ ආරක්ෂණ පනත මගින් ආයතනය පිහිටවලා තිබෙනවා. ඔබතුමා හිතනවාද මේ 96 ඉඳලා පනත තාම සංශෝධනය වෙලා නැහැ මම හිතන්නේ. එකපාරක් සංශෝධනය වෙලා තියෙනවා 99. 99. වර්තමානයේ මේ පනතට සංශෝධනයක් අවශ්‍යයිද? මොනවද එහෙම වුණොත් ආයතනයක් විදිහට බලාපොරොත්තු වෙන්නේ? සභාපතිතුමා විදිහට ඔබතුමා මොනවද බලාපොරොත්තු වෙන්නේ? දැනට පනතට සංශෝධන අවශ්‍ය වැඩ කිරීම සඳහා පනතට සංශෝධන අවශ්‍ය නැහැ කියන එකයි මගේ අදහස. නමුත් පනත ඉස්සරහට මේ වැඩසටහන ඉස්සරහට ක්‍රියාත්මක කිරීමේදී පුළුල් කිරීම සඳහා රාජ්‍ය අංශයේ දායකත්වය ලබා ගැනීම ඒ වගේ දේවල් සඳහා සහ වඩාත් කාර්යක්ෂම කළමනාකරණයක් සඳහා පනත සංශෝධනය කළ යුතුයි. ඒ පිළිබඳවත් අපි සාකච්ඡා කරමින් මේ වෙන විට අපි පනත කෙසේ සංශෝධනය විය යුතුද කියන එක පිළිබඳව අපි කටයුතු කරගෙන යනවා. දැනට තියෙන නීති අනුව අපිට මේ කියපු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා බාධාවක් මා දකින්නේ නැහැ. අවශ්‍ය වන්නේ අපේ කැපවීම සහ අපිට අලුතෙන් හිතලා අපේ ලෝකේ කොහොමද දුවන්නේ ලෝකේ කොහොමද සිදුවෙන්නේ ඒවා අත්දැකීම් අරගෙන අපට වෙනස් වෙමින් නවීන තාක්ෂණය යොදා ගනිමින් ඉස්සරහට යන එක තමයි කළ යුතු වන්නේ. එහෙම වුණොත් අපට සාර්ථක ඉලක්ක කරා කිට්ටු වෙන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා.